ඔන්න ඉතින් ගොඩාක් දෙනෙක්ට වැදගත් වෙන ඒ කියන්නේ ටින් අංකය ඔයාලට දැන් ඔන්ලයින් බලා ගන්න පුළුවන්. Facebook Payout method එකකටත් මේක උවමනා වෙනවා. ඒ වගේම සහ තව බොහෝ ගොඩක් දේවල් වලට ටින් අංකය වැදගත් වෙනවා. ඉතින් තමන්ගේ ටින් අංකය තමන් කොහොමද ඔන්ලයින් බලාගන්නේ කියලා තමන් මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලා කැමතිම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙතන IRD ශ්‍රී ලංකා කියලා ටයිප් කරන්න. නැත්නම් IRD කියලා උනත් කමන්නේ. IRD කියලා ටයිප් කරාම මෙතන පෙන්නනවා හරියටම බලන්න මෙතන යට තියෙනවද ird.gov.lk කියන වෙබ්සයිට් එකට තමයි යන්න ඕන. ඉතින් මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම දකුණට පැත්තේ තියෙනවා e-service කියලා. e-service කියන යටතේ තියෙන access to e-service කියලා. අන්න ඒකට යන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන දෙවෙනියට තියෙන එක ක්ලික් කරලා යන්න ඕනේ. ඉතින් මේ විදිහට මෙතනට ආවම ඔයාලට පුළුවන් මෙතන මුලින්ම තියෙන verify registration කියන තැන ටික් එක දෙන්න. එතන ටික් එක දුන්නාම ඔයාලට පුළුවන් මෙතන ඔටෝම සිලෙක්ට් වෙලා තියෙනවා NIC කියලා. ඊට පස්සේ මෙතන දකුණට පැත්තෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ NIC එක ටයිප් කරන්න. මෙහෙම NIC එක ටයිප් කරලා ඉවරලා ඔයාලට ඊමේල් එකකට ගන්න ඕන නම් මෙතන ඔයාගේ ඊමේල් එක ටයිප් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට මොබයිල් නම්බර් එක දීලා ඔයාලට පුළුවන් මොබයිල් නම්බර් එක හරහා මෙතන OTP එක ගෙන ගන්න. ඉතින් මම ඊමේල් එක නැතුව මොබයිල් නම්බර් එකෙන් OTP එක ගෙන ගන්නවා. ඉතින් ඔයාලට කැමති මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරලා මෙතන send OTP කියන තැන ක්ලික් කරන්න ඕනේ. මෙහෙම නොටිෆික එකක් ආවම ඔයාලගේ ෆෝන් එකට OTP එකක් එනවා. ඊට පස්සේ මෙතන OK දීලා ඔයාලගේ ෆෝන් එකට ආපු OTP එක මෙතන ටයිප් කරන්න තියෙන්නේ. මෙම OTP එක ටයිප් කරලා ඔයාලට පුළුවන් මෙතන සර්ච් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා ඔයාලට OTP එක වෙරිෆයිඩ් වුණා කියලා. ඉතින් මෙතන ටික් එක දෙන්න OK කියලා. OK දීලා ඔයාලට පුළුවන් නැවතත් මෙතන සර්ච් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් සර්ච් අයිකන් එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටින් තියෙනවා ඔයාලගේ ටින් නම්බර් එක. ඉතින් මේ ටින් නම්බර් එක ඔයාලට කැමති නෝට්පෑඩ් එක හෝ කොතනක හරි ඔයාලට මතක තියාගන්න පුළුවන් තැනක සටහනක් දාලා තියාගන්න. නැතිනම් ඔයාලට මොබයිල් ෆෝන් එකෙන් උනත් මේක කරන්න පුළුවන්. මම PC එකෙන් කරලා ඔයාලට ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කරන්නේ මේ විදිහටම තමයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාලගේ ටින් නම්බර් එක බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් Geek Pod channel එක subscribe කරලා bell icon එක click කරලා channel එකත් එක්ක follow එකේ ඉන්න. ඉදිරියටත් මේ අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.